සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ වෙනකොට පොසොන් කලාපය පවත්වමින් යන්නේ. ඉතින් අපිට දර්ශනීය කූඩු හැමතැනම දකින්න ලැබෙනවා. ඉතින් මේ කූඩුව නිර්මාණය කර තිබෙන්නේ මම මේ අහම්බෙන් දැක්කේ. ඉතින් මේ පුංචි පුතුන් දෙදෙනෙක්. ඉතින් දක්ෂ නිර්මාණයක්. ඉතින් මම මේ දරුවන් දෙදෙනා හැකි ඉක්මනින් සම්බන්ධ කරගන්න ඕන කියනවා. ඒ වගේම මට සම්බන්ධ කරගැනීමට හැකි වුණා. ඉතින් මම අහලා බලන්න ඕන කොහොමද මේ දරුවගේ කොහොමද මෙතරම් දක්ෂතාවයකයි. පුතේ ඔයා මොකද කියලා ළඟන පාසල? විජය කුමාර තුංග පාසල. ඉතින් ඔයාට කවුද මේකට උදව් කරේ? කොහොමද මේ වගේ අදහසක් ආවේ? තාත්තයි මේ දිනකයි තමයි. ආහා. ඒ කියන්නේ වෙන යාළුවෝ උදව් කරාද? ඔව්. අම්මා එහෙම උදව් කරාද? ඔව්. මේ වෙලාවේ අනිත් පුතත් සම්බන්ධ කරනවා. පුතාගේ නම මොකද්ද? පුතා කොයිද ඉගෙන ගන්න ඉස්කෝලේ? මම මේ විද්‍යාලයේ කියලා. ඉතින් මේ ඔය දෙන්න එකතු වෙලා තමයි මේ නිර්මාණය කරේ. ඉතින් අපි කියනවා මේ වගේ දරුවෝ මේ අනාගතයට ඉතාමත්ම දීප්තිමත් දරුවෝ. ඉතින් අපි මේ අනාගතයට මේ දරුවන්ට සුබපතලා මේවට වඩා දක්ෂ නිර්මාණයක් ඉදිරියට කරන්න හැකි වෙන්න කියලා. බොහොම ස්තුතියි පුතේ.